කාම සේවනයට පෙළඹීම අද සමාජයට සුලභ දෙයක් වුණාට මෙහි ඇති භයානකකම ඔබ දන්නව නම් ඔබගේ ජීවිතේ පවා වෙනස් වන්නට පටන් ගනීවි. ඇතැම් විටක අපට හිතෙනවා මේ මනුස්ස ලෝකෙ තිබෙන සතුටු වීමක් පමණයි කියා. කර්මානුකූලව සකස් වන මේ සසර ගමනේ අපට නොදත් කරුණු රාශියක් සම්බුද්ධ දේශනා අධ්‍යයනය කිරීමේදී අපට හමු වෙනවා. බොහෝ පිරිසක් මේ ස්වභාවයන් නොදන්නා නිසාත් විශ්වාස නොකරන නිසාත් නොයෙකුත් වැරදිවලට පෙළඹෙනවා. මේ විස්තරයේ සඳහන් වෙන්නේ රහත් තෙරණින් වහන්සේ නමක් විසින් තමන්ගේ ජීවිතයේ ආපස්සට බලද්දී දුටුව සත්‍ය තොරතුරුවල. ඒ මෙහෙම සඳහන් වෙනවා. මීට ආත්ම භාව 7කට කලින් ඒර කච්ච නගරේ ගොඩක් ධනය තියෙන රන්කරුවෙක් වෙලා මං හිටියේ. මම තරුණ කමින් මත් වෙලා හිටියා. මම නොයෙක් කාන්තාවන් පස්සේ ගියා. මනුස්ස ලෝකෙන් චුත වෙලා මං කෙලින්ම ඉපදුනේ නිරයේ. මං ගොඩක් කල් නිරයේ දුක් විඳා. නිරයෙන් චුතුනාට පස්සේ උපන්නේ වැඳිරේකගේ කුසේ. එතකොට මං ඉපදිලා දවස් 7යි. ඒ වඳුරු රැළේ නායක වඳුරා මගේ පුරුෂලින්ගේ හූරල දැම්මා. පර ස්ත්‍රීන් සේවනය කරපු කර්ම විපාක තමයි මං ඒ වින්දේ. මං එතනින් චුත වුණා. සින්ධව වනයේ හිටියා එක ඇහැක් අන්ධ වෙච්ච කුදු ගෙහිච්ච බූරු දෙනෙක්. ඒ ගමන මං උපන්නේ ඇගේ කුසේ. මං කුඩා කාලේ අර අඹවල මගේ රහසගේ ඇට දැලුවා. 12 අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන ඇවිත්තා. නමුත් අර ඇට තලපු තැන තුවාල වෙලා තිබුණේ. ඒ තුවාලෙට පණුව ගහලා මං ලෙඩ වුණා. ඒ පර ස්ත්‍රීන් සේවනය කරපු එකේ විපාක තමයි. මං එතනින් චුත වුණා. හරක් වෙලෙන්දෙක් ළඟ හිටපු ගව දෙනෙකගේ කුසේ ඉපදුණා. මං රතු පාට වහු පැටියෙක්. 12 වෙනි මාසෙදි අර විදිහටම මගේ ලෙන්ගේ ඇට තැළුවා. මං නගුල් උස්සගෙන ගියා. ගැල්බර කරේ තියාගෙන ගියා. අන්ධෙක් වගේ මං පරිශ්‍රයෙන් සේවනය කළ නිසා මං අන්ධ වෙලා ලෙඩ වෙලා ගියා. මං එතනින් චුත වුණා. නගර වීදියේ 16කගේ කුලේ තමයි මං ඊළඟට උපන්නේ. පර ස්ත්‍රීන් සේවනය කිරීමේ විපාක බලන්න. ඒ වතාවේ මම ගැහැණියෙකුත් නොවේ. පිරිමියෙකුත් නොවේ. නපුංසකෙක්. මං අවුරුදු 30දී මැරුණා. මං ගොඩක් දුක් විඳා. ණයබරින් මෙරිකිලා ගිය ගැල්බර ගෙනියන පවුලකයි මං ඊළඟට ඉපදුණා. ඒ ගමන මං ස්ත්‍රියක්. අපේ ගෙදරට ණය ගෙවා ගන්නට බැරි වුණා. ගැල් නායකයා අපේ ගෙදරට ඇවිදින් මං හඬද්දිම බලහත්කාරයෙන් මාව අරගෙන ගියා. එතකොට මට වයස 16යි. මං තරුණයි. ඒ ගැල් නායකයාගේ පුතෙක් හිටියා ගිරිදාස කියලා. එයා මාව තමන්ගේ ගෙදරට කැඳවගත්තා. එයාට හිටියා හොඳ සිල්වත්, ගුණවත්, ස්වාමි භක්තිය තියෙන බිරිඳක්. මට ඈ ගැන ඉරිසියා හිතුණා. ඉතින් මං කලේ ඒ බිරිඳ ගැන කිපෙන විදිහට එයාට කටයුතු කිරීමයි.
මන් 16ක් වගේ ස්වාමියාට උපස්ථාන කරද්දී ස්වාමියා මාව අත්හැරලා යන්නේ ඒ අකුසල කර්මයේ විපාක වශයෙන්. මන් දැන් මේ කර්මයක් අවසන් කළා. මේ විස්තරය දේශනා කළේ ඉසිදාසී මහරහත් තෙරණියයි. මේ විස්තරය බලද්දී අද සමාජයේ සිටින කී දෙනෙක් නම් මේ බිහිසුණු අගාධයට වැටෙන්න සූදානමින් නැද්ද?